සුබ දවසක් සියලු දෙනාට. ඉතින් ඔයාලා අද එකතු වෙලා ඉන්නේ මනි SL Go YouTube channel එකත් එක්ක. ඉතින් අද ගෙනල්ලා තියෙන සයිඩ් එක මොකද්ද කියලා බලන්න කලින් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරන ගම description එකේ පල්ලෙහා දාලා තියෙනවා අද link එක. ඒක click කරලා එන්න. එම නැත්නම් පළවෙනි comment එකේ දාලා තියෙනවා link එක click කරලා එන්න. ඉතින් ඒක හරහා මම ගත්ත payment 10ක් තියෙනවා. ඔයාලට මම ඒකත් ඔයාලට පෙන්නන්න. ඉතින් postpaid ගිණුමක් නැති අය මම පළවෙනි comment එකේ වීඩියෝ link එකක් දාලා තියන්න. අන්නේ වීඩියෝ එක බලලා postpaid ගිණුමක් හදාගෙන මේ වීඩියෝ එක බලන්න එන්න කියලා මතක් කරනවා. ඉතින් postpaid ගිණුමක් තියන අය description එකේ පල්ලෙහා තියෙන link එක හෝ පළවෙනි comment එකේ තියෙන link එක click කරලා එන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ උඩ තියෙන coin ඕන එකකට ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මතක තියාගන්න postpaid account එකේ mail එකේම ඔයාලා මේකට එන්න. මොකද ඒකට හේතුව තමයි මේක withdrawal ගන්න පුළුවන් වෙන්නේ postpaid account එකේ mail එකටම automatically ඔයාලගේ payment එක යනවා. ඉතින් මෙන්න මෙතන පල්ලෙහාට ආපුවම login and register කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ඔයාලගේ වෙරිෆිකේෂන් එක සක්සස් කියන තැන එන්න ඕනේ. ඒ වගේම තමයි මෙන්න මෙතන ඔයාලා එක account එකයි හදා ගන්න පුළුවන්. නැත්නම් ඔයාලගේ account එක ඔයාලට නැතු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් හරිය කරලා තියෙනවා සක්සස් කියලා. ඉතින් මෙන්න මේ හරිය වැටලා නැත්නම් ඔයාලා මෙන්න මේ හරිය වැටෙනකන් ඔයාලා ඉන්න ඕනේ. මොකද නැත්තම් ඔයාලට මේක සාර්ථකව ලොගින් වෙන්න බැරි වෙනවා. ඊට පස්සේ ඔයාලට පල්ලෙහාට ගියාම බලා ගන්න පුළුවන් postpaid email address එක ඇතුළත් කරලා පල්ලෙහා තියෙන login button එක click කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම මගේ account එකට log වෙනවා. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට postpaid එකට වගේම C wallet එකට ගන්න හැකියාව තියෙනවා. ඉතින් මම අද මේකෙන් ඔයාලට පෙන්නන්නම් මෙන්න ටිකක් පල්ලෙහාට ගිහිල්ලා ඉතින් මම අද USDT වලටත් අරන් පෙන්නන්න. ඉතින් මෙන්න මේ paper කියන coin එකට ගන්නවා නම් C wallet එකට තමයි ගන්න වෙන්නේ මං හිතන විදිහට. ඉතින් මම ඒක ඉස්සරහට වීඩියෝස් වලින් කතා කරන්නම් කොහොමද ඒවයි ගන්න කියලා. දැනට මම මෙන්න මේ BNB කියන තැන go claim කියන තැන click කරනවා. ඔයාලා කැමති coin එකක් එකෙන් තෝරගන්න පුළුවන්. හරි මම අද BNB එකෙන් ගන්න එක තමයි පෙන්නන්නේ මුලින්ම. ඉතින් මෙන්න මේ විදිහට verification successful කියන තැන වැටෙනකම් ඔයාලා චුට්ටක් ඉන්න. ඒ වගේම ඔයාලට BNB කොච්චර ප්‍රමාණයක් හම්බ වෙනවද කියලා මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. සහ ටිකක් පල්ලෙහාට ගියාම මෙන්න මේ right එක වැටෙනකන් නම් අනිවාර්යෙන් ඉන්න ඕනේ. ඒ වගේම ටිකක් පල්ලෙහාට ගියාම claim now කියලා බටන් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ ඔයාලට ඇඩ් 15ක් හම්බ වෙනවා. ඉතින් ලොකු වෙලාවක් යන්නේ නැහැ. මම බොයිද කියන කියලා බලාගෙන ඉන්න. ඉතින් මම අද සාක්කීත් එක්කම ඔයාලට පෙන්නනවා. ඔන්න මම එතන click කරගත්තා claim now කියන තැන. ඊට පස්සේ චූටි වෙලාවක් යනකොට ඊළඟ ඇඩ් එක load වෙනවා. ඉතින් ගොඩ time එකක් යන්නේ නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් BNB 716ක ප්‍රමාණයක් හම්බුණා. රයිට් මම එහෙනම් ඊළඟ වීඩියෝ එකත් ඊළඟ ඇඩ් එකත් බලන්න. ඉතින් ඔයාලා බලාගෙන ඉන්න. ගොඩ වෙලාවක් යන්නේ නැහැ මේකේ earn කරන්න. ඉතින් මෙන්න මේ go claim කියන තැන නැවතත් click කරන්න. ඔයාලා අන්න ඒ විදිහට මේ 15ම ඔයාලට බලා ගන්න හැකියාව තියෙනවා. රයිට් මෙන්න මෙතන ඔයාලා මෙන්න මේ සක්සස් කියන තැන අනිවාර්යයෙන් වැටෙන්න තියාගන්න. ඊට පස්සේ claim now කියන තැන බලා ගන්න. ඔයාලා මෙතන බලා ගන්න කලින් 15 තිබ්බ දැන් 14යි තියෙන්නේ. රයිට් මම නැවත claim now කියන තැන click කරගන්නවා. ඔයාලා බලා ගන්න පුළුවන් good job කියලා වෙලත් තවත් 716ක ප්‍රමාණයක් හම්බෙලා තියෙනවා. එහෙනම් අපි postpaid account එකට ගිහිල්ලා බලමු මෙන්න මේ ආපු BNB ප්‍රමාණය මගේ postpaid එකට අවිල්ලක් තියෙන්නේ කියලා. රයිට් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. postpaid එකේ ඔයාලට මතක ඇති 10යි තිබ්බේ දැන් 12ක් වෙලා තියෙනවා. ඒ වගේම මම ඔයාලට history එකට ගිහිල්ලා පෙන්නන්නම්. transaction history එකට ගිහිල්ලා පෙන්නන්නම්. ටිකක් පල්ලෙහාට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන්. side එකේ නමත් එක්කම ඔයාලට BNB ප්‍රමාණය ඇවිල්ලා තියෙන ප්‍රමාණය බලා ගන්න පුළුවන්. සහ මෙන්න මෙතනින් ඔයාලට BNB ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පල්ලෙහාට ආපුවම ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට side එකේ නමත් එක්ක ඔයාලට BNB ප්‍රමාණය හම්බෙච්ච proof දෙක. right මම තවත් proof ටිකක් ඔයාලට පෙන්නන්නම් මේකේ earn කරලා ඉවර වෙලා. ඉතින් ඔයාලට සරලවම අර ටික තමයි කරන්න තියෙන්නේ. right මම මෙන්න මේ විදිහට නැවත side එකට එනවා. side එකට ඇවිල්ලා ඉවර වෙලා අර විදිහටම claim now කරගන්නවා. right ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට USDT ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ හැම proof එකම මේ පෙන්නන්නම් මේ side එකට ඇවිල්ලා මම ගත්ත withdrawal history. ඉතින් මේ විදිහට 0.3 ප්‍රමාණයක් USDT වලින් අතන මම BNB වෙනුවට USDT දාගත්තා. TRX වලින් අරන් තියෙනවා BNB වලින් අරන් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්.
ඔන්න ওই විදිහට මෙන්න මේ සියලුම ප්‍රූෆ් ටික අපි එහෙනම් බලමු පෝසට් පේ ගිණුමෙත් තියෙනවද කියලා. රයිට්. මෙන්න මේ විදිහට අපි පෝසට් පේ එකට එනවා. පෝසට් පේ එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මම ඒ ගත්ත සයිඩ් එකේ withdrawal proof ටික.